සුබ දවසක් ඔබ සැමට. මේ මොහොත ඔබ ඔබේ ජීවිතය වෙනස් කරගන්නා මොහොතයි. ඔබ අද මෙහි පැමිණියේ අහම්බෙන් නොවේ. මන්ද අද අපි කතා කරන්නේ මුළු අවුරුද්දටම තියෙන බලවත්ම සහ වාසනාවන්තම දවස ගැන. මේක තමයි හැමෝම කතා කරන 11/11 කොස්මික් පෝර්ටල් එක විවෘත වෙන දවස. මේක හුදෙක් දින දර්ශනයේ අංක දෙකක් නෙවෙයි. මේක තමයි විශ්වීය ප්‍රාතිහාරයන් සඳහා විවෘත වන දොරටුව. ඔබ දැනටමත් මේ දවසේ බලය ගැන දන්නවා වෙන්න පුළුවන්. නමුත් අද අපි කතා කරන්නේ මේ බලය ඔබගේ ඩ්‍රීම් ලයිෆ් එක නිර්මාණය කර ගැනීමට යොදාගන්නේ කෙසේදයි කියා ගැඹුරින් සාකච්ඡා කරන්නයි. එකොළහයි 11 කියන්නේ විශ්ව ශක්තිය පෘථිවියට ගලාගෙන එන ඉතාම සුවිශේෂී කාල රාමුවක්. මේක විශ්වයේ ඉහළ තලයන් සහ අපේ තුන්වන තලය අතර තියෙන ඝනත්වය තුනී වෙන දවසක්. හරියටම කිව්වොත් විශ්වයේ පණිවිඩ ඉතාම පැහැදිලිව අපේ යටිසිතට ඇතුල් වන වින්ඩෝ එකක් වගේ. ඔබේ සිතුවිලි, හැඟීම් සහ චේතනාවන් තාම ඉක්මනින් විශ්වයට ගිහින් යථාර්ථයක් බවට පත්වීමේ හැකියාව මේ දවසේදී අසීමිතව වැඩි වෙනවා. මේ දවස තමයි විශ්වයට ඔබේ ඕඩර් එක දාන්න තියෙන බලවත්ම වේලාව. සංඛ්‍යා ශාස්ත්‍රය අනුව 11/11 කියන්නේ ඒන්ජල් නම්බර් එකක්. මේකේ තේරුම මොකද්ද? අංක 1 කියන්නේ අලුත් ආරම්භයක්, නිර්මාණශීලීත්වය සහ ප්‍රගතිය. එක 4 වතාවක් පුනරාවර්තනය වීමෙන් එහි බලය 4 ගුණයකින් විශාල වෙනවා. ඔබේ ජීවිතය නැවත ආරම්භ කිරීමට හෝ ඔබ දැනටමත් ගමන් කරන මාර්ගය නිවැරදි බව තහවුරු කිරීමට විශ්ව එවන පණිවිඩයක් තමයි 11/11 කියන්නේ. මේ සංඛ්‍යාව දැකීම කියන්නේ ඔබේ ගාඩියන් ඒන්ජල්ස්ලා ඔබ දිහා බලාගෙන ඉන්නවා කියන එක. ඔවුන් ඔබට ඔවුන්ගේ ශක්තිය හා මඟ පෙන්වීම ලබා දීමට සූදානම්. ඒ නිසා මේ දවස පුරාවට ඔබ ඉන්නේ විශ්වයේ ආශිර්වාදයේ උපරිමයෙන්ම. ඉතින් මේ දවස සාර්ථක කරගන්න ඔබේ චේතනාව විය යුත්තේ මොකද්ද? පිරිසිදුකම තමයි පළමු රීතිය. උදේ ඇහැරෙන මොහොතේම ඔබේ මුළු ජීවිතයම සුවපත් වෙනවා. ඔබේ ශරීරය සුවපත් වෙනවා. ඔබේ මූල්‍ය තත්ත්වය සුවපත් වෙනවා. මේ ලෝකය සුන්දර තැනක් වෙනවා කියලා හිතන්න. ඔබේ චේතනාව ඔබට පමණක් නොව අවට ලෝකයටත් ආශිර්වාදයක් වන පරිදි සකසන්න. මේක තමයි 11/11 දොරටුවෙන් ඇතුළු වීමට ඔබට අවශ්‍ය පාස්වර්ඩ් එක. ආකර්ෂණ නීතිය. එහෙමත් නැතිනම් law of attraction ක්‍රියා කරන්නේ කම්පන හරහායි. ඔබ කැමති දේ ආකර්ෂණය කරගන්න ඔබ එම දෙයට සමාන සංඛ්‍යාතයකින් කම්පණය විය යුතුයි. 11/11 දවසේදී විශ්ව ඉතා ඉහළ සංඛ්‍යාතයන් කම්පණය වෙනවා. අපි බලමු high vibrations සහ low vibrations කියන්නේ මොනවද කියලා. ආදරය, කෘතවේදීත්වය, සතුට, ප්‍රීතිය කියන්නේ ඉහළ කම්පන. බිය, ඊර්ෂ්‍යාව, කෝපය, දුක කියන්නේ පහළ කම්පන. 11/11 දවසේදී ඔබ අනිවාර්යයෙන්ම ඉහළ සංඛ්‍යාතයේ සිටිය යුතුයි. හරියටම කිව්වොත් ඔබ ඔබේ හැඟීම්වල රේඩියෝ චැනලය හොඳම සංඛ්‍යාතයට සුසර කරන්න. 11/11 නිතරම දැකීම කියන්නේ ඔබේ ආධ්‍යාත්මික පිබිදීම ලං වෙන බවට සලකුණක්. ඔබ දැන් ඉන්නේ ඔබේ ජීවිතයේ වැදගත්ම පරිවර්තනීය අවධියක. ඔබ ඔබේ ආත්ම සහකරු, soulmate හෝ නියුන් ආධ්‍යාත්මික සහකරු හමුවීමට ආසන්න වෙලාවක මේ අංකය පෙනෙන්න පුළුවන්. ඔබ දැනටමත් නිවැරදි සම්බන්ධතාවයක ඉන්නවනම් එය නිවැරදි බවට විශ්වය කරන තහවුරු කිරීමක් තමයි මේ. ඔබ තෝරාගත් ලයිෆ් පාත් එක නිවැරදි නම් එයට විශ්වයේ ආශිර්වාදය හිමිවන බව හඟවන සලකුණත් 11/11 වෙනවා. ඒ නිසා කිසිම සැකයකින් තොරව ඔබේ ගමන යන්න. ආකර්ෂණ නීතියේදී බොහෝ දෙනෙක් අමතක කරන වැදගත්ම දේ තමයි විශ්වාසය සහ බාර දීම. ඔබ විශ්වයට ඔබේ කැමැත්ත දැනුම් දුන්නට පස්සේ ඔබේ සිදුවී ඇති බවට විශ්වාස කරන්න ඕනේ. 11/11 දවසේදී ඔබ බලාපොරොත්තුව විශ්වයට දීලා ඒක සිද්ධ වෙන හැටි මම දන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා ඒක මගේ යහපතට සිද්ධ වෙයි කියලා බාර දෙන්න. සැකසංකා මේ බලවත් දවසේදී ඔබේ ශක්තිය පහළ දමන විෂ බීජයයි. මේ දවසේදී ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු බලවත්ම කාර්යය තමයි ස්ක්‍රිප්ටිං.
මේක ඔබේ සිහින ලෝකය අදම ලිවීමයි. අපි දැන් බලමු පියවරෙන් පියවර මේ ස්ක්‍රිප්ටින් පාර්ට් එක කරන්නේ කොහොමද කියලා. නිස්කලංක තැනකට ගිහින් පෑනකුයි අලුත් පොතකුයි ගන්න. ඔබ දැනටමත් ඔබේ සිහින ජීවිතය ගත කරන බව සිතා ලියන්න. 2026 නොවැම්බර් 11 වෙද්දී ඔබ සිටින තැන ස්ථානය ගැන ලියන්න. ඔබේ සාර්ථකත්වය ගැන ලියන්න. උදාහරණයක් විදිහට මම අද 2026 නොවැම්බර් 11 වෙනිදා පුදුම සතුටින් ඉන්නේ. මගේම ව්‍යාපාරය සාර්ථකයි. මට මාසිකව මුදල් ලැබෙනවා. මම මගේ පවුලේ අය සමග මේ සුන්දර නිවසේ ජීවත් වෙනවා. තෙවන පියවර විදිහට ඔබේ ලියුම් වලට හැඟීම් ෆීලිංස් එකතු කරන්න. මට දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. ඒ වගේ අපේ ෆීලිංස් අපේ මේ ස්ක්‍රිප්ට් එකට එකතු කරන්න ඕනේ. දැන් අපි බලවත් 11 දින භාවනාවක් කරමු. ඔබේ සිත සංසුන් කරගන්න. ඔබට සුව පහසු විදිහට ඉඳගන්න. ඇස් පියාගන්න. ගැඹුරු හුස්ම 11ක් ගන්න. ඔබේ හිසේ සිට දෙපතුල දක්වාම රන්වන් විශ්ව ශක්තිය ගලාගෙන එනවා සිතන්න. ඔබේ හදවතේ තියෙන සියලුම බිය සහ සැකයන් ඉවත් වෙනවා. දැන් ඔබේ සිතේ 11 අංක දර්ශනය කරන්න. මේක ඔබේ දොරටුවයි. දැන් අපි ඒකට මේ බලවත් ඇෆර්මේෂන්ස් 11 වතාවක් කියමු. මම ආකර්ෂණය කරගන්නවා. මගේ සියලු අවශ්‍යතා සපුරනවා. මම සුවපත් වෙනවා. මම විශ්වීය ආශිර්වාදයට සුදුසුයි. පරිසරය පිරිසිදු කිරීම සහ ශක්ති පිරිසිදු කිරීම. ඔබ ඉන්න තැන පිරිසිදු කරන්න. මේ දවසේදී ඔබේ කාමරය, ඔබේ ඇඳුම්, ඔබේ පරිගණකය පවා පිරිසිදු කරන්න. බාහිර ලෝකය යනු ඔබේ අභ්‍යන්තර ලෝකයේ පිළිමිවයි. හඳුන්කූරු එසෙන්ෂල් ඔයිල්ස් භාවිතයෙන් නිවසේ ශක්ති පිරිසිදු කරන්න. 11 දවසට පෙර ඔබේ නිවස සූදානම් කරගන්න. අපි දැන් බලමු මේ 11 දවසට අපි නොකළ යුතු දේවල් මොනවද කියලා. මේ බලවත් දවසේදී ඔබේ සාර්ථකත්වයට බාධා කරන දේවල් තියෙනවා. මේවා අද දවසේදී සම්පූර්ණයෙන්ම නවත්තන්න. පළවෙනි එක විදිහට ගත්තොත් ඍණාත්මක මානසිකත්වය. කිසිම හේතුවක් නිසා බිය, සැකය, කෝපය වැනි පහළ කම්පනවලට වැටෙන්න එපා. 11 දවසේදී ඔබේ සිතුවිලි සත්‍ය බවට පත්වීමේ වේගය ඉතා වැඩි. කෘතවේදීත්වය ප්‍රකාශ කිරීම. කෘතවේදීත්වය යනු වඩාත් බලවත් චුම්බක ශක්තියයි. ඔබේ ජීවිතයට මේ දක්වා ලැබී ඇති සියලු දේ ගැන ගැඹුරින් ස්තුතිවන්ත වෙන්න. අද දවසේදී ඔබ අවම වශයෙන් 11 දෙනෙකුට හෝ 11 කාරණාවකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔබ ඉල්ලන දේට වඩා ඔබ දැනටමත් සතු දේ ගැන සතුටු වන විට විශ්වය තවත් දේවල් ඔබට ලබා දෙනවා. දෙවැනි එක, අන් අය විවේචනය කිරීම. ඕපාදූප විවේචන සහ අන් අයගේ වැරදි ගැන කතා කිරීමෙන් ඈත් වෙන්න. ඔබ වෙනත් කෙනෙකුට යවන ඍණාත්මක ශක්තිය ඔබටම ආපසු ලැබෙනවා. තුන්වෙනි එක විදිහට ගත්තොත් අතීතය ගැන කල්පනා කිරීම. අද දවස ඔබේ අලුත් ආරම්භයයි. අතීතයේ වූ වැරදි හෝ දුක් ගැනවිලි ගැන සිතමින් ශක්තිය නාස්ති කරන්න එපා. අතීතය අදට අදාළ නැත. දවසේ අවසානය. දැන් අපි මේ දවස අවසන් කරන්නේ බලවත්ම විසුවලයිසේෂන් පුහුණුවකින්. ඔබේ අනාගත ජීවිතය, ඔබේ ෆියුචර් සෙල්ෆ් එක දකින්න. ඔබේ සියලු සිහින සැබෑ වී ඇති අනාගත මොහොතක් සිතන්න. ඔබ කැමති රැකියාව, ඔබේ ආදරණීයන්ගේ සතුට, ඔබේ සෞඛ්‍ය පරිපූර්ණයි. ඔබ එම ස්ථානයේ සිටින විට ඔබට දැනෙන හැඟීම කුමක්ද? එම සතුට හදවතින්ම විඳින්න. ඔබේ විශ්වීය ඉල්ලීම දැන් විශ්වයට බාර දී ඇති බව සිතා ගැඹුරු නින්දකට සූදානම් වන්න. විශ්වයට ස්තුතියි. ඔබේ ජීවිතයේ මේ මොහොත කොතරම් වටිනවාද කියා සිතන්න. ඔබ ඔබේම යථාර්ථයේ නිර්මාතෘවරයයි. 11 දවස කියන්නේ ඔබට ඒ නිර්මාණශීලී බලය පාවිච්චි කරන්න විශ්වය දෙන බලවත්ම අවසර පත්‍රයයි. මේ පුහුණුවීම ඔබ අද දවසේදී පමණක් නොව හැමදාම කළ යුතුයි. මේ දවස ඔබට පෙන්නුම් කරන්නේ ඔබ සතු අසීමිත හැකියාවන්නේ. අවසන් වශයෙන් මේ දවස ඔබට මගහැරගන්න එපා. ඔබේ බලාපොරොත්තු, ඔබේ ආශාවන් සියල්ල ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබේ 1 week 11 ඉන්ටෙන්ෂන් එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඔබේ අලුත් ජීවිතය ආරම්භ කිරීමට සූදානම් නම් channel එක subscribe කරලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ස්තුතියි විශ්ව මාතාවට.